හැම දිනාටම තෙරුවන් සරණයි. මම භගවන්තලාවේ රාහුල හාමුදුරුවෝ. ලංකාවේ දෙමළ භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් ධර්ම දේශනා කරන හාමුදුරු කෙනෙක්. පුළුවන් නම් මේක ෂෙයා කරගන්න. බොහෝ අයට මේක අහන්න සිදු වෙනවා. පුංචි දෙයක් කියන්න. කත්නෝරුවේ ස්වාමින් වහන්සේගේ ධර්මදේශනාව ලංකා පුරා බොහෝ අය ශ්‍රවණය කරනවා. බොහෝම වටිනවා. හරි හොඳයි. තරුණ පිරිස බණ අහනවා. කොච්චර වටිනවද? ඒ ගැන අපි අගය කරනවා. හරි සතුටුයි. මම උන්වහන්සේ බෑ දකින්න යන්නත් කල්පනා කර කර ඉන්නවා. මෙතනදී පුංචි කාරණාවක් කියන්නයි මම කල්පනා කරේ. කත්නෝරුවේ ස්වාමින් වහන්සේගේ ධර්මදේශනාව අහන්න මුස්ලිම් ජනතාවත් ගියා, බණ ඇහුවා, ඒක පෝස්ට් හැදුවා, මාධ්‍යයෙන් මතු කරලා දුන්නා. ගොඩාක් වටිනවා. එතකොට කත්නෝරුවේ හාමුදුරුවෝ සිංහල භාෂාවෙන් දේශනා කරපු ධර්මය අහන්න මුස්ලිම් අයත් ගියා. හොඳයි. හැබැයි භගවන්තලාවේ රාහුල හාමුදුරුවෝ මුස්ලිම් පල්ලියටම ගිහිලා බණ කිව්වා මුස්ලිම් මිනිස්සු දහස් සංඛ්‍යයට. හින්දු කෝවිල ඇතුළටම ගිහිල්ලා හින්දු ජනතා දහස් සංඛ්‍යයට බණ කිව්වා. ඒ වගේම මුස්ලිම් මද්රසා පාසල් වලට ගිහිලා බණ කිව්වා. ඒ වගේම දමිළ පාසල් වලටත් ගිහිලා ධර්ම දේශනා කරා දමිළ භාෂාවෙන්. ඇයි එනම් මේ රටේ බුද්ධ ශාසන ඇමතිතුමාට මේක පෙනුන්නේ නැද්ද? මේ රටේ විවිධ මාධ්‍ය සෝෂල් මීඩියා ඒගොල්ලන්ට පෙනුන්නේ නැද්ද? ඇයි එනම් මේවා මතු කරලා දුන්නේ නැත්තේ ලංකාවේ? මෙන්න අද මුස්ලිම් අය සහ දමිළ අයත් දමිළ භාෂාවෙන් බණ අහනවා. ඇයි මේවා මතු කරලා දුන්නේ නැත්තේ? ඇයි එනම් සෝෂල් මීඩියා කරන තරුණ පිරිස මේවා ෂෙයා කරගත්තේ නැත්තේ? මේ ගැන අදහස් දැක්ුවේ නැත්තේ? හොඳට හිතලා බලන්න. එක භාෂාවෙන් බණ කියලා ඒකට අන්‍යාගමිකයොත් බණ අහන්න ආවා නම් ඒවා මතු කරලා දුන්නා නම් භගවන්තලාවේ රාහුල හාමුදුරුවෝ කියන්නේ භාෂා දෙකෙන් බණ කිව්වා. දෙමළ, සිංහල, මුස්ලිම්, කතෝලික, බෞද්ධ, හින්දු මේ හැමදෙනාම එක ධර්මශාලාවට ගෙන්නලා වාඩි කරවලා බණ කිව්වා. ආගමටත් එහා ගිය මනුෂ්‍යත්වයේ. ඒක පෙනුන්නේ නැද්ද ඔබට? මෙරට මාධ්‍යයට පෙනුන්නේ නැද්ද? සෝෂල් මීඩියා වලට සෝෂල් මීඩියා කරන අය දැක්කේ නැද්ද? YouTube channel කරන අය දැක්කේ නැද්ද? බුද්ධ ශාසන ඇමතිතුමා මේවා දැක්කේ නැද්ද? මෙරට මහා සංඝරත්නය මේවා දැක්කේ නැද්ද? වැරදිලාවත් පෙනුන්නේ නැද්ද? මේ ගැන හිතුන්නේ නැද්ද? මේවා සමාජයට මතු කරලා දෙන්න ඕනි කියලා හිතුන්නේ නැද්ද? මේවට අදහස් ප්‍රකාශ කරන්න ඕනි කියලා හිතුන්නේ නැද්ද? ඇයි? මම දන්නවා. ඇයි කියලා. ඒක මම කියන්නේ. මේ ලංකාවේ තරම් බුදුහාමුදුරුවන්ගේ නම තියාගෙන බෞද්ධ රට කියා මේ රටේ තරම් ජාතිවාදී බලන, අන්තවාදී ආගම්වාදී බලන, කටයුතු කරන, කුවක හිත් තියෙන මිනිස්සු වෙන රටවල් වල නෑ කියලා මම හිතනවා. තව ගොඩාක් කියන්න ඕනි. නමුත් දැන් කාලේ නෑ. ඉතින් මං හරියට සතුටු වෙනවා කත්නෝරුවේ ස්වාමින් වහන්සේ ලංකා පුරාම තව බණ දේශනා කරන්න ඕනි. අන්‍යාගමිකයොත් බණ අහලා තම තමන්ගේ ආගම අදහන්නත් බුදුහාඳුරන්ගේ ධර්මයේ වටිනවා. ඉතින් උන්වහන්සේටත් අපි ආශිර්වාද කරනවා. තව ලංකා පුරාම වඩින්න ඕනි ධර්ම දේශනා කරන්න. තෙරුවන් සරණයි.